මොලේ නැද්ද? සමහරු කරන වැඩ දැක්කහම එහෙම අහන්න හිතෙනව නේද? සමහර විට ගෙදර අම්මලා තාත්තලා නම් පොඩි කාලේ එකපාරක් හරි මේ ප්‍රශ්නේ වගෙන් අහලා ඇති. එතකොට හිතා ගන්න පුළුවන් නේද කරලා තියෙන වැඩේ තරම. හැබැයි මෙතන ඇත්තටම අපිට මොලයක් තියෙනවනේ. එහෙම තියාගෙනත් ඔබත් මේ වගේ වැඩ කරන කෙනෙක් නම් අපිටත් අහන්න වෙන්නේ මොලේ නැද්ද කියලා තමයි. මොලේ කියන්නේ මිනිස්සුන්ගේ මධ්‍ය සැකසුම් ඒකකේ. එහෙමත් නැත්නම් ප්‍රොසෙසර් එක. අපි එදිනදා ජීවිතේ වැඩ කරන ෆෝන්, ටැබ්, කම්පියුටර් වගේ ඕන එකක ප්‍රොසෙසර් එකක් තියෙනවනේ. නමුත් ඊට වඩා 100,000 ගුණයක් විශාල වැඩ කොටසක් කරන එකක් තමයි මොලේ කියලා කියන්නේ. එතෙක් මෙතෙක් ලෝකයේ පහළ වූ විශිෂ්ටතම නිර්මාණ වලින් එකක් තමයි මිනිස් මොලය. ඒකට හේතුව තමයි මේ ලෝකේ ඇති ඉබේ පහළ නොවූ සෑම දෙයක්ම මුලින්ම සැකසුනේ. ඒ සැකසුම නිර්මාණය වුණේ කාගේ හරි මොලයකනේ. තනි ඉන්ද්‍රියක් හැටියට මොලය මොනතරම් බල සම්පන්න වුණත් ඒකේ ක්‍රියාකාරීත්වයට ශරීරයේ අනික් ඉන්ද්‍රියන් රසකගේ දායකත්වය ඕන වෙනවා. පරිගණකයක් වුණත් ප්‍රොසෙසර් එකෙන් උපරිම වැඩ ගන්න නම් හොඳ හાર્ඩ් එකක්, RAM එකක්, කූලින් සිස්ටම් එකක් මේ වගේ දේවල් ඕන වෙනවනේ. ඒ වගේ තමයි මොලය හොඳින් ක්‍රියා කරව ගන්න අපේ ශරීරයේ අනිකුත් ඉන්ද්‍රියන් වල නිරෝගී පැවැත්ම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මොලෙන් උපරිම වැඩ ගන්න නම් අපේ ශරීර සෞඛ්‍යය ගැන හොඳ අවධානයකින් ඉන්න ඕන. මොකද අපේ අතින්ම සිදුවන අපි හිතන්නේවත් නැති පුංචි අතපසුවීම් නිසා කාලයක් යනකොට මොලේට සිද්ධ වෙන හානිය අතිවිශාලයි. අද මේ වීඩියෝ එකෙන් ඔබ දැනුවත් කරන්නේ ඔබ නොදැනුවත්වම ඔබ අතින් සිදු කරන නරක පුරුදු 8ක් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 1. ප්‍රමාණවත් නිින්දක් නොලැබීම. රාත්‍රියට නිදා නොගැනීම. එහෙමත් නැත්නම් ප්‍රමාණවත් ලෙස නිින්දක් ලබා නොගැනීම කියන්නේ මොළයට හානි කරන ඉතාමත් නරක පුරුද්දක්. වර්තමානයේදී තාක්ෂණයේ දියුණුවත් එක්ක විශේෂයෙන් අපේ වගේ රටවල් වල නයිට් ටයිම් ඩේටා ලාභදායී වීම සහ ඩේටා වැඩි ප්‍රමාණයක් රාත්‍රී කාලයේ ලැබීම නිසා බොහොමයක් දෙනෙක් මධ්‍යම රාත්‍රියේ පහු වෙනකම්ම ඩිජිටල් ස්ක්‍රීන් වල එහෙමත් නැත්නම් පරිගණක, ටැබ්, ෆෝන් වල ඉන්න පුරුදු වෙලා ඉන්නවා. බොහෝ වෙලාවට අඹුසැමියන් පවා නිදා ගන්න ඇවිත් දවසේ සිද්ධ වෙච්ච දේවල් එහෙමත් නැත්නම් හෙට දවසේ කරන්න තියෙන දේවල් කතා කරනව වෙනුවට ගොළුන් වගේ තාක්ෂණික උපකරණත් එක්ක සමාජ ජාලවල සැරිසැරීම හෝ පරිගණක ක්‍රීඩාවල නිරත වීම වගේ දේවල් සිද්ධ කරනවා. මේ මගින් ඔබට ප්‍රමාණවත් නිින්දක් නොලැබීම නිසා මොළයට ඉතා විශාල හානියක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ශරීරයේ සෛල සහ පටක නැවත ප්‍රකෘතිමත් කරගන්න නම් පැය 7ක 8ක වගේ කාලයක් නිදා ගන්න ඕන. ඒ වගේම බොහොමයක් වෙලාවට එක දිගට වැඩ කිරීමෙන් පස්සේ මොළයේ ක්‍රියාකාරීත්වයට හොඳ විවේකයක් අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් සිදුවෙන්නේ මොළයට සෙමින් හානි සිදු වෙලා දුර්වල වෙලා යන එක. අංක 2. උදේ ආහාරය මගහැරීම. සමහරු දැන් ගන්නේ බ්‍රන්ච් එකක්නේ. ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එක සහ ලන්ච් එක එකට එකතු කරලා ගන්න කෑම වේල තමයි බ්‍රන්ච් කියලා කියන්නේ. එහෙම කියන්න සමාජයේ මේ වගේ වචන හැදෙන්න තරම් උදේ ආහාරය අපි නොසලකා හැරලා තියෙන තරම හිතා ගන්න පුළුවන් නේද? උගක් අයට උදේ ආහාරය මගහැරෙනවා. ඒක ඊටම නරක පුරුද්දක්. අද වෙනකොට අපි හැමෝම ගත කරන්නේ ඊටම කාර්යබහුල ජීවිතයක්. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ අපි ජීවත් වෙන්නේ වැඩ කරන්නද, වැඩ කරන්නේ ජීවත් වෙන්නද කියන එක. මෙන්න මේ ප්‍රශ්න දෙකට හරි උත්තරේ හොයාගන්න පුළුවන් නම් ඔයා ඒ කවදාවත් උදේ ආහාරය මගහරින එකක් නැහැ. අපි හුඟක් කාර්යබහුල වෙන නිසා උදේ ආහාරය මගහැරිලා යනවා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සඳහන් කරලා තියෙන්නේ මේ ඊටම නරක පුරුද්දක් කියලා. කලින් දවසේ රාත්‍රී ආහාර වේල අරගෙන පහුවදා උදේ ආහාර වේල ගන්න තෙක්ම කාලය ඊටම දීර්ඝයි. සමහර වෙලාවට ඒක පැය 10ක් 12ක් තරම් දීර්ඝ කාලයක් වෙන්න පුළුවන්. මේ දීර්ඝ කාලය තුල ආහාර නොමැතිකමෙන් ශරීරයට නැවත ප්‍රතිපූර්ණ වීමට අවශ්‍ය ඉලෙක්ට්‍රොලයිට්ස් සහ පෝෂණ ලැබෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සිද්ධ වෙන්නේ මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සැපයීම සීමා වෙන එක. ඉතින් උදේට ගන්න ආහාරය පරක්කු වෙන මොළයට සිදුවන ඔක්සිජන් සැපයීම එන්නම අඩු වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙම වෙනකොට මොළයට ඔබ දන්නේම නැතුව ලොකු හානියක් වෙලා ඉවරයි. මේක හරියට එන්ජින් ඔයිල් අඩුවෙන් දාලා කාලයක් තිස්සේ පාවිච්චි කරපු වාහනයක එන්ජින් එක අපි දන්නේම නැතුව සවුත් වෙලා යනවා වගේ වැඩක්. දැන් ඔබට තේරෙනවා ඇතිනේ උදේ ආහාරය මගහැරීමේ භයානකකම කොච්චරද කියලා. අදින් පස්සේ කවදාවත් උදේ ආහාරය මිස් කරගන්න එපා. එහෙම මිස් කරගන්නවා නම් ඔබේ ජීවිතයේ ප්‍රමුඛතම ඉන්ද්‍රිය වන මොළයට තියෙන ආසාවත් අත්හැර ගන්න. අංක 3.
අධික සීනි පරිභෝජනය. සීනි කියන්නේ හෙරොයින් තරම්ම නරක මත්ද්‍රව්‍යයක් වගේ ආහාරයක්. සීනි කන්න ඇබ්බැහි වුණොත් ඒක අත්හැර ගැනීම ඉතාම අපහසු වන නිසා සහ එයින් ශරීරයට වන හානිය හුඟක් වැඩි නිසායි මේ විදිහට කියන්නේ. අද වෙළඳ පොලේ තියෙන බිස්කට් වර්ග, බීම වර්ග, කෙටි ආහාර වර්ග, කේක් වර්ග ඇතුළු ආහාර බොහොමයක සීනි විශාල ප්‍රතිශතයක් අඩංගු වෙලා තියෙනවා. මේ විදිහට අධික ලෙස සීනි අපේ ශරීරයට ඇතුල් වෙනකොට ආහාර වලින් පෝෂණ සංඝටක අවශෝෂණය කර ගැනීමට ශරීරයට තියෙන හැකියාව අඩු වෙලා යනවා. මේ විදිහට දිගු කාලයක් තිස්සේ අධික ලෙස සීනි ආහාරයට ගන්නකොට මන්ද පෝෂණය, තරබාරු බව, දියවැඩියාව වගේ තත්ත්වයන් වගේම මොළයේ ක්‍රියාකාරීත්වයේ දුර්වල වීමක් සිද්ධ වෙන්න ගන්නවා. ඉතින් මේ වගේ දේවල් වළක්වා ගන්න තියෙන හොඳම ඒ වගේම ලේසිම දේ තමයි පුළුවන් තරම් සීනි පරිභෝජනය අවම කරගන්න එක. අංක 4. පමණට වඩා ආහාර ගැනීම. වීඩියෝ එකේ මුලදී කිව්ව නේද උදේට නොකා හිටියොත් මොනවද වෙන්න පුළුවන් හානි කියලා. ඒත් එහෙම කිව්වා කියලා ඔබ ආහාර ගන්නකොට අධිකවම ආහාර ගැනීම සුදුසු නැහැ. මොකද පමණට වඩා ආහාර ගැනීම මගිනුත් මොළයේ සෛලවලට හානි සිද්ධ වෙන්න පුළුවන්. අපේ මතකයේ අඩුවීම වගේ දේවල් මේ වගේන් සිද්ධ වෙන්න පුළුවන්. හාවර්ඩ් සරසවියේ සෞඛ්‍ය අංශය විසින් මෑතකදී සිදු කරන ලද සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමියෙකුට නිරෝගීව සිටීමට දවසකට කැලරි 2500ක් පමණ ප්‍රමාණවත් කියලා. ඒ වගේම වැඩිහිටි කාන්තාවකට නිරෝගීව සිටීමට දවසකට කැලරි 2000ක් පමණ ප්‍රමාණවත් කියලා. ඉතින් මේ කැලරි අවශ්‍යතාවයේ ඉක්මවා අධික ලෙස කැලරි ප්‍රමාණයක් ශරීරගත වන ලෙස ආහාර ගතහොත් මොළයට හානි වෙලා පසු කාලීන ඔබේ මතකයේ දුර්වල වීම වගේ රෝගවලට මුහුණ දෙන්නත් සිද්ධ වේවි. අංක 5. ධූම්පානය කිරීම. ධූම්පානය කියන්නේ ඊටාම නරක පුරුද්දක් කියලා අපි පොඩි කාලේ ඉඳන්ම දන්නවනේ. ධූම්පානය මගින් පෙනහළු වලට වගේම අපේ මොළයටත් විශාල හානියක් සිද්ධ වෙනවා. මෙහෙම වෙන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ඔක්සිජන් සපයන පෙනහළු වල සිගරට් දුම පිරීම නිසා. ඒ වගේම මොළයට ගමන් කරන්නේ විෂ වර්ග අඩංගු වන ඔක්සිජන් සංඝටක වීම නිසා. මේ විදිහට දිගු කාලයක් තිස්සේ ධූම්පානය කරනකොට මොළයේ පටක සංකෝචනය වීම සහ අල්සයිමර්, ඩිමෙන්ෂියා වැනි රෝග ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා අදම ධූම්පානය කරන එක නතර කරගන්න පුළුවන් නම් පෙනහළු පිළිකා විතරක් නෙවෙයි මොළයට සිදුවන හානිවලනුත් බෙරිලා ඉන්න හැකියාවක් ඔයාටත් ලැබේවි. අංක 6. හිස ආවරණය කරගෙන නිදා ගැනීම. සමහර අය නිදාගන්නේ හිස ආවරණය කරගෙන. පොරවනේ ඔළුව ඉඳන් වහගෙන නිදාගන්න එක කරනවා නම් ඒක අදම නතර කරන්න. මොකද ඒක ඔබේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියට සෑහෙන බාධා ඇති කරනවා. මුහුණ ආවරණය වීම නිසා නාසය සහ මුඛ ප්‍රදේශය අවහිර වීම නිසායි මෙහෙම සිද්ධ වෙන්නේ. එහෙම වුණාම වෙන එක දෙයක් තමයි මිනිස් මොළය ඇතුළේ සියලුම ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සැපයීමට බාධා ඇති වෙන එක. මොකද නහයකට වැහිලා තියෙන නිසා ඒ ක්‍රියාවලිය මන්දගාමී වෙනවා. මේක නෙවෙයි මෙතන තියෙන නරකම වැඩේ. හුස්ම ගැනීමෙන් පස්සේ එළියට පිට කරන කාබන් ඩයොක්සයිඩ් ටිකත් අපි ඔළුව ඉඳන් වහගෙන නිදා ගන්නකොට එළියට යන්නේ නැහැ. මේ නිසා නැවත ඔක්සිජන් සමග කාබන් ඩයොක්සයිඩ් වායුවත් අවශෝෂණය කරන්න අපි උත්සාහ ගන්නවා. මේ ක්‍රියාවලිය මොළයට ඊටම අයහපත් විදිහට බලපානවා කියලයි සෞඛ්‍ය විශේෂඥයින් අවධාරණය කරලා තියෙන්නේ. අංක 7. අසනීපව ඉන්නකොට වැඩ කිරීම. අද අපි ජීවත් වන මේ තරඟකාරී සමාජයේ වියදම් අධික ජීවන රටාවත් එක්ක අසනීප වුණත් ලෙඩ වුණත් අපිට නිකන් ඉන්න බෑ. හැබැයි අසනීපෙන් ඉන්නකොට වැඩ කිරීමෙන් මොළයට ලොකු හානියක් සිද්ධ වෙනවා කියලා වර්තමානයේදී හොයාගෙන තියෙනවා. ඇත්තටම අසනීප වෙනවා කියලා කියන්නේ ශරීරයට විවේකයක් අවශ්‍යයි කියලා ශරීරය විසින් ඔබට ලබා දෙන ඉඟිකිරීමක්. ඒකට හේතුව තමයි මේ වෙලාවේ ඔබේ ශරීරයේ සුදුරුදිරාණු හමුදාව මොළය නැමැති සෙන්පතිගේ මෙහෙයවීමක් මත රෝගය ඇති කර වූ වෛරස්, බැක්ටීරියා විනාශ කරන්න දැවැන්ත යුද්ධයක් සිදු කරන එක. ඒ සඳහා සහයෝගය පළ කිරීමට ඔබ කරන්න ඕන හොඳම දේ තමයි ඔබේ ශරීරයට විවේකයක් ලබා දෙන එක. නමුත් අසනීපව සිටියදී පවා පෙර පරිදිම වැඩ කටයුතු සිදු කරගෙන යනවා නම් එයින් අධික ලෙස මොළය මහන්සි වීමට හේතු වෙනවා. ඒ නිසාම මොළයේ වේගෙන් ගෙවිලා යන්නේ හේතුවක් වෙනවා. අංක 8. මොළයට ව්‍යායාම අඩුවීම. අපේ ශරීරයේ මාංශ පේශී නිරෝගීව සහ ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා අපි ව්‍යායාම කරනවානේ. අන්න ඒ වගේ තමයි අපේ මොළය නිරෝගීව සහ හොඳ ක්‍රියාකාරීත්වයකින් පවත්වාගෙන යාමට ව්‍යායාම අත්‍යවශ්‍යයි. ඇත්තටම මොළයට සිදු කරන ව්‍යායාම කියන්නේ අපි මොළයේ සෛල වලට හිතන්න, ටිකක් වෙනස් විදිහට හිතන්න, එතනින් එහාට හිතන්න පුරුදු කරන එක. මෙවැනි ක්‍රියාකාරකම් වලින් මොළයේ සෛල වලට උත්තේජනයක් ඇති වෙනවා. හැමදාම එකම දේ හිත එකම දේ කරනකොට මොළය හරියට පාවිච්චි වෙන්නේ නැහැ. මොළයේ පටක දුර්වල වීම සිද්ධ වෙනවා.
එතකොට කොහොමද දැන් මොලේට ව්‍යායාම සිද්ධ කරන්නේ? බය වෙන්න එපා. ඒ කාරණයක් අපි කියන්නම්. ඒකට මහලොකු දේවල් කරන්න ඕන වෙන්නේ නැහැ. අලුත් හොඳ ක්‍රීඩාවක් ඉගෙන ගන්න. ඒ වගේම අලුත් කෑම වර්ග පිසීමට ඉගෙන ගන්න. හිතෙන් ටිකක් අමාරු ගණන් විසඳන්න. මතකයෙන් චිත්‍ර ඇඳීම වගේ දේවල් ඔබට ලේසියෙන්ම කරන්න පුළුවන්. එතකොට ඔබව අලුත් මානයකට අරන් යාම ඉබේම සිද්ධ වෙනවා. උදේ ඉඳන් රෑ වෙනකන් ඩිජිටල් ස්ක්‍රීන් වල ඉන්නකොට, ෆෝන් එකේ, ටැබ් එකේ, කම්පියුටර් එකේ ඉන්නකොට ක්විස් ගේම් වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන් නම් ඒනොත් ඔබට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. එහෙමනම් මේ වීඩියෝ එකෙන් ඔබව දැනුවත් කරපු මේ නරක පුරුදු අටෙන් ඉවත් වෙන්න පුළුවන් නම් මේ වීඩියෝ එක ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරපු අපිට ඊට වඩා සතුටක් නැහැ. ඒ වගේම ඒක අපිට සතුටක් වගේම ඔබටත් මිල කරන්න බැරි සැනසීමක් ලැබෙන දෙයක්. හැබැයි ඔබ තාමත් හිතනවා නම් මේ පුරුදු වලින් ඔබට ඉවත් වෙන්න බෑ කියලා අපිට අහන්න තියෙන්නේ අපි වීඩියෝ එක පටන් ගත්තම ඔබෙන් අහපු ප්‍රශ්නේ මොලේ නැද්ද කියන එක. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එකෙන් අලුත් දෙයක් ජීවිතයට එකතු කරගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම ඔයාගේ අදහසත් කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම channel එකත් subscribe කරලා අපේ විශ්ම දොරටුව YouTube පවුලට එකතු වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් දවසක මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.